ඉතින් සුබ දවසක් කියලා අදත් ගොඩාක් ආදරෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා. ඉතින් අද හදන්න යන්නේ රසම රස කෑමක් ලොකු පොඩි හැමෝම ආස කරන ඒ තමයි කිසස්. අපිට ඕන වෙනවා බිත්තර ඒ වගේම සීනි. ඔයාට බලා ගන්න ලේසි වෙන්න තමයි මං ස්කේල් එකත් අද අරගෙනම ඇවිල්ලා තියෙන්නේ. ඔයාට බිත්තර ටික කිරා ගන්නව පෙන්නන්න. හරියට මෙතන බිත්තර දෙකක සුදු මද තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100ක්. හරියටම ග්‍රෑම් 100ක් ගත්තා මම. බිත්තර ටිකක් ලොකු ප්‍රමාණයේ බිත්තර දෙකක් අරගත්තු නිසා බිත්තර දෙකක ප්‍රමාණය හොඳටම ප්‍රමාණවත් වුණා. බිත්තර අරගද්දි වාලා කහමදේ චුට්ටක්වත් ගෑවෙන්න එපා. එහෙම වුණොත් අපේ පදම වරදිනවා. ඉතින් බිත්තර සුදුමද ග්‍රෑම් 100ට අපිට ඕන වෙනවා සීනි ග්‍රෑම් 200ක්. සීනි ටික හොඳට ග්‍රයින්ඩ් කරලා අරගන්න. එතකොට අපිට ගොඩක් ලේසි මේ වැඩේ කරගන්න. කිසස් හදනකොට මතක තියාගන්න ඕනි ප්‍රධානම දේ තමයි අපි අරගන්න භාජන ඒ වගේම බීටර් මේ හැමදේම හොඳ වියලි මට්ටමක තියෙන්න ඕනේ. වතුර චුට්ටක් හරි තිබුණොත් අපේ කිසස් පදම වර්ධිනවා. ඉතින් බිත්තර ටික හොඳට මේ විදිහට පෙනෙනකම්ම හොඳට බීට් කරන ගමන් කුඩු කරගත්තු සීනි ග්‍රෑම් 200 මම කීප වතාවකට එකතු කරගන්නවා මේකටම. මං චුට්ටක් වීඩියෝ එක ස්පීඩ් දාලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට බීට් කරගන්න ටිකක් වෙලාවක් යනවා. මෙන්න මේ විදිහට මම ඔක්කොම සීනි ටික බිත්තර සුදු මදයකට එකතු කරගන්නවා. ඇත්තටම මෙතන තියෙන්නේ බිත්තර දෙකක සුදු මද සහ අපි සීනි අරගත්තේ ග්‍රෑම් 200ක් වුණාට සෑහෙන ප්‍රමාණයක් මේකෙන් හදාගන්න පුළුවන් අපිට. පොඩි බබෙකුගේ බර්ත්ඩේ එකක් මොන හරි පාටි එකක් තියෙනවා නම් ඒකට අදාළ පාටවල් වලින් ලස්සනට වාට මේ ටික හදාගන්න පුළුවන්. ඉතින් ළඟම එන නත්තලටත් ලෑස්ති වෙන ඔයාට පුළුවන් කිසස් ටිකක් ගෙදරදිම හදාගන්න. පුංචි වැඩයි තියෙන්නේ උනාට අපි සැලකිලිමත් වෙන්න ඕනි කරුණු කීපයක්ම තියෙනවා කිසස් හදනකොට. මම මුලින්ම මතක් කරා වගේ බිත්තර සුදු මද ගද්දී කහමද චුට්ටක්වත් එකතු වෙන්න බෑ. අනිත් එක තමයි අපි ගන්න භාජන ඒ වගේම බීටර් වල කිසිම විදියකින් වතුර බිඳුවක්වත් තියෙන්න බෑ. හොඳ වියලි මට්ටමක ඒවා තියෙන්න ඕනේ. ඉතින් අපි නොනවත්වා මේක බීට් කරගන්න ඕනේ. ගොඩක් අය කියන්නේ සාමාන්‍යයෙන් අපි කිසස් හදනකොට ක්‍රීම් ඔෆ් ටාටා භාවිතා කරනවා. ඉතින් ඒවා නෑ කියලා කිසස් හදන්න නැතුව ඉන්න ඕනේ. මම මේ අද කිසිම දෙයක් නැතුව තමයි පාවිච්චි කරන්නේ. එන්න මේ විදිහටම බලන්න. මේකට කියන්නේ අපි soft peak තත්වයට එනවා කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් බීටර් එක චුට්ටක් උස්සලා බලනකොට උලක් වගේ තියෙන්න ඕනේ. පල්ලෙහාට වැක්කිරෙන්නේ නැති වෙන්න. ඉතින් උලක් වගේ අපේ බිත්තර සුදු මද මිශ්‍රණය හොඳට තියෙනවා නම් ඒක තමයි නියම පදම. ඉතින් මම මේ වෙලාවේදී ඔයාට මේ විදිහටම කිසස් ටික බේක් කරගන්න පුළුවන්. oven එකේ වේල ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ ඔයා කැමති පාටක් එකතු කරගන්න පුළුවන්. හොඳට ඔයා මතක තියාගන්න ඕනේ තේ තමයි දියර වර්ණ නම් ඔයා පාවිච්චි කරන්නේ ගොඩාක් වැඩි ප්‍රමාණයක් එකතු කරගන්න එපා. එහෙම වුණොත් අපේ පදම චුට්ටක් වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මම ගොඩාක් තද වර්ණ එකතු කරේ නෑ. බොහොම ලා වර්ණ එකතු කරගත්තේ. ඉතින් අපි ටිකක් ඕපන් ස්ටාර් නොසල් එකක් අරගන්නවා. ටිකක් ලොකු ප්‍රමාණයකක්. ඒකට මම රෝස පාට කලරින් දාපු මිශ්‍රණය මේ විදිහට ලස්සනට පයිප් කරගන්න තමයි තියෙන්නේ. මේකට ඉතින් හැඩයක් නැහැ. ඔයාලට කැමති විදිහකට ඉතින් මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයා කිසස් හදනකොට මේක කරන්නේ අපි බේක් කර ගැනීමක් නෙවෙයි. ඇත්තටම කිසස් ටික oven එකේ හොඳට වේල ගැනීමක් තමයි කරන්නේ. පැයක් විතර යනවා අපිට කිසස් ටික හොඳින් oven එකේ වියලා ගැනීමක් කරන්න. ඉතින් මම සෙල්සියස් අංශක 100 අඩුම උෂ්ණත්වයට තමයි මේ වැඩ ටික අපි කරගන්න ඕනේ. 100ට ඔයා පැයක විතර කාලයක් මේක හොඳට oven එකේ තියලා තියන්න. පැයක් ඉවර වුණාට පස්සෙත් එකපාරට එළියට ගන්න යන්න එපා.
තවත් විනාඩි 40ක් විතර ඔය oven එකේම නිවෙන්න තියන්න මේ කිසස් ටික. එතකොට තමයි නියම විදිහට අපිට හරි විදිහට කිසස් ටික හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු කිසස් ටික. ඉතින් ඔයාටත් පුළුවන් පොඩ්ඩෙක්ගේ බර්ත්ඩේ එකකට ඒ වගේම තමයි ළඟම එන ක්‍රිස්මස් එකට උනත් කිසස් හදලා රස බලන්න. ඒ විදිහක් නෙවෙයි, ඒ විතරක්ම නෙවෙයි, ඔයාට පුළුවන් ස්වයං රැකියාවක් විදිහටත් මෙන්න මේ වගේ දෙයක් හදලා ව්‍යාපාරයක් පටන් ගන්නත්. ඉතින් අදත් මගේ කටහඬ හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි කියන ගමම තාම ඔයා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ගිහින් එන්නම්.